මේ ඔතන දීවංගුවෙන් පුතේ වමටනේ. මැප් එක දාන්නද? දාන්න මට මතක නැහැ. Hello everyone. අද අපි යන්න ප්ලෑන් කරේ පිළිකුත්තුවේ. අද නම් බයික් එකේ නෙවෙයි වාහනේ යන්නේ අපි මේ තාතිත් එක්කම. මෙතන දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මෙතන තමයි මේ ඇතුල් වෙන තැන. මෙතන වාහනේ පාක් කරලා මේ උඩට යන්න පුළුවන් පන්සලත් එතකොට ගල් කටාරම් ලෙන් සහ මේ උඩට නගින්න පුළුවන් ගලක් තියෙනවා ලස්සන වීව් එකත් එක්ක. මේ මෙතන මේ පොඩි යාළුවෙක් හම්බුණා. හෙලෝ. හායි. අපි දැන් පන්සලට ඇතුල් වෙන මේ ප්‍රධාන ගේට්ටුව ළඟ තමයි ඉන්නේ. මේක රජමහා විහාරයක්. මේක පිළිකොත්තුව රජමහා විහාරය. මෙතන එන්ට්‍රන්ස් එකෙන් තමයි මේ අපි ඇතුල් වෙන්නේ. බුදුගේ ඔක්කොම පහු කරගෙන මෙතන අර ගල උඩට නගින මේ පඩිපෙළ ළඟට ඇවිල්ලා ඉන්නේ. මේ පඩිපෙළට අමතරව තව මේ කැලෑව මැදින් යන්න පුළුවන් පඩිපෙළකුත් තියෙනවා මීට එහා පැත්තෙන්. දෙකෙන්ම එකම තැනට තමයි ගල උඩදී වැටෙන්නේ. දෙකම පාවිච්චි කරන්න පුළුවන් නගින කෙනෙකුට. හයික් එකට සාමාන්‍යයෙන් යන්නේ විනාඩි 10ක් 15ක් අතර. ඕන කෙනෙකුට වැඩිහිටි කෙනෙකුටත් රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. අපි අර මේ පන්සලේ බෝමාලුව සහ මේ බුදුගේ හරියදී ෂූස් දෙක ගැලව පහලදී පන්සලකට ඇතුල් වෙන නිසා. නමුත් මේ හයික් එක යන කෙනෙක් නම් ඔයගලන්ට එතනින් ෂූස් ටික ගලවලා මෙතන මේ පඩිපෙළ උඩදී ආය ෂූස් ටික දාගන්න පුළුවන්. දැන් අපි දෙන මේ බොහොම අමාරුවෙන් මේ ඇවිදගෙන යන්නේ මේ ගල් මුල් ඇනෙනවා හරි අමාරුයි. හින්දා මේ මිස්ටේක් එක කරන්න එපා ඔයගොල්ලෝ එනවා නම් බෝමාලුවට පස්සේ පඩිපෙළේදී ආය ෂූස් ටික දාගන්න. නැත්තම් ටිකක් අමාරුයි නගින්න. මම වමනාවෙන් තමයි මේ පතක් ගහ රෙකෝඩ් කරේ. ඔයගලන්ට පේනවද කලින් බලන්න ආවේ තමන්ගේ නම් කොටාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් අර කතාවක් තියෙන්නේ අපි තැනකට ගියාම පිය සටහන් පමණක් ඉතුරු කරලා එන්න කියලා. ඒක මතක තියාගන්න ඕනේ අපි මේ වගේ පරිසරයේ තැනකට ගියාම විශේෂයෙන්ම. අපි දැන් ඔන්න ගල උඩටම ආවා. මේක තමයි view එක. මෙතන දැන් අපි zoom කරනකොට ඔයගලන්ට පේන්නේ මෙතන පේනවා කොළඹ skyline එක. මම මේ ෆොටෝ එකකුත් දැම්මම පොඩක් පැහැදිලිව බලා ගන්න. කියන්නේ Alta building එක, නෙළුම් කුළුණ, World Trade Center මේ හැමදේම බොහොම පැහැදිලිව පේනවා. අද මේ වලාකුළු පොඩක්
අහස උඩින් පේන නිසා හොරයිසන් එකෙන් බලාගෙන හින්දා පැහැදිලිව පේනවා. හරිම ලස්සනයි view එක. තව මේ තියෙන මේ අක්කපාන view මේ පඳුරු ටිකක් මේ මතකද අපි ඉස්කෝලේ කාලේ අර පොත් ඇස්සේ දාන්නේ අර මුල් අදින්න. හරි ලස්සනයි යායක් තිබ්බා ගල උඩ. දැන් මේගොල්ලන්ට පේනවා view එක. මේ වෙලාවේ අතරම කොළඹට වහිනවා. මේ අපිට පේනවා මේ අර බලාකුළු නිකන් පාත් වෙලා කොළඹට වහිනවා පේනවා. හරිම ලස්සනයි. ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගත්තා. මේ පැහැදිලි දවසක් නිසා ගල උඩ. මේ ඉන්නේ මම අපි දැන් මේ ගලෙන් බහින ගමන් ඉන්නේ පොඩක් හැන්දෑ වුණා අපිට යන්න. ඔයගලන්ට රෙකමෙන්ඩ් කරන 3:30 වෙදි උඩට ගියා නම් සන්සෙට් එකක් බලාගෙන ඉන්න පුළුවන්. තව කටාරං සහ ලෙන් තියෙනවා පන්සලේ බලන්න. මේකේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙන්නෙකුත් මේ පන්සලේ ඉන්නවා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගෙන් මේකේ විස්තර පුරාණයේ දේවල් අහලා දැනගන්න පුළුවන්. ඒ විල බලලා යන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.